ප්‍රශ්න අහලා තිබුණානේ මේ විද්‍යාපීඨ ඇප්ලිකේෂන් එක දැම්මට පස්සේ ඇප්ලිකේෂන් එක පුරවන්න පුළුවන්ද, ගැසට් එක ආවද, මේ රිසල්ට් එකට යන්න පුළුවන්ද? ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම ඔයාලගේ ප්‍රශ්නේ තමයි මගේ රිසල්ට් එක දාලා මේ රිසල්ට් එකෙන් මට විද්‍යාපීඨ අහුවේද කියලා ගොඩාක් අය අහලා තිබුණා. අපිට කියන්න බෑ මේ රිසල්ට් එකට අහුවේ, මේ රිසල්ට් එකට අහුවෙන එකක් නෑ එහෙම කියලා. මොකද දැන් ආර්ට් වලින් ගන්න ඉස්සෙල් එකෙන් නෙවෙයි සයන්ස් මැත්ස් වලින් ගන්න, ටෙක් වලින් ගන්න. ඒක විවිධයි, වෙනස් වෙනවා, සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් අපේ අවුරුද්දේ ගොඩාක් කැම්පස් සිලෙක්ට් වෙන ළඟ ඉස්සෙල්වල ළමයි ආවට ඔයාලගේ අවුරුද්දේ එහෙම නොවෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ සමහර විට අඩු රිසල්ට් එකකින් ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා දැන් කවුරුවත් කිව්ව ඵලයට එන එකක් නෑ, දාන්න එපා, වැඩක් නෑ කියලා ඔයාලා ඇප්ලයි කරලා බලන්න. ඒ කියන්නේ ඉන්ටර්විව් ආවොත් ඔයාලට පුළුවන් මේකට ෆේස් කරලා ඉස්සරහ මොකද වෙන්නේ කියලා බලන්න. ඒ නිසා ඔයාලා කවුරුත් කියන දේවල් අහන්නකෝ ඇප්ලිකේෂන් එක දාන්න. මම ඔයාලට මේ වීඩියෝ එක යටින් ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. හැබැයි දැම්ම පුරවන්න යන්න එපා. මොකද තාම ගැසට් එක ඇවිල්ලා නෑ. වෙබ් එකේ පැහැදිලිව කියලා තියෙනවා ගැසට් එක එනකන් ඇප්ලිකේෂන් එක පුරවන්න එපා කියලා. ඊට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්ටර්විව් එකේදී මොන වගේ ප්‍රශ්න ආයිද? ගොඩක් අය කියලා දුන්නා අපේ විෂයට මම ඇග්‍රී, මම සිංහල කැමති, ඒ වගේ විෂයන් වලදී මොන වගේ දේවල් ඉන්ටර්විව් එකට පහයිද කියලා. මම ඇත්තටම ඉන්ටර්විව් ගියේ සිංහලයි ප්‍රයිමරි විතරයි. ඒක නිසා මම ඔයාලට මේ දෙක ගැන විතරක් කියන්නම්. මෙහි ඉන්න මගේ යාළුවන්ට කියලා එයාලගේ සබ්ජෙක්ට් වලදී එයාලගේ ඉන්ටර්විව් වලින් මොනවද ඇහුවේ කියලා මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහින් දාලා තියෙනවා. ඉස්සෙල්ලාම මම ඉන්ටර්විව් ගියේ සිංහල වලට. පේරාදෙණියේ තමයි තිබුණේ. මං ගියාට පස්සේ ඉස්සෙල්ලාම යාලා අපේ ෆයිල් ටික හදනවා. ඊට පස්සේ තව තැනකට ගිහලා IDP එක චෙක් කරලා අපේ පදිංචි දිස්ත්‍රික්ක එක බලනවා. ඊට පස්සේ අපිව ඉන්ටර්විව් එකට වාඩි කරලා අපෙන් අහනවා දැන් ඇයි කැම්පස් නොගියේ? මට කැම්පස් යන රිසල්ට් එකක් තිබුණානේ. ඇයි කැම්පස් නොගියේ? ඔයාලා රෙජිස්ටර් වුණාද? ඔයාලා කසාද බැඳලාද? ඊට පස්සේ මගෙන් සිංහල පොතක් දීලා 9 වසරේ විතර සිංහල පොතක් දීලා පොඩි කවියක් කියලා පෙන්නන්නකෝ. ඔයාලා බලනවා අපිට ඒක තාලෙට කියන්න පුළුවන්ද වගේ එහෙම කියලා. එච්චරයි මගෙන් සිංහල ඉන්ටර්විව් එකේදී ඇහුවේ. ඊට පස්සේ ප්‍රයිමරි එකේදී එහෙදිත් මගෙන් ඇහුවා ඇයි ඔයා කැම්පස් ගියේ නැත්තේ රිසල්ට් එකක් තියාගෙන එහෙම කියලා. ඊට පස්සේ සිංහල මම දැන් සිංහලත් දාලා මට සිංහල වලටත් ඉන්ටර්විව් ගියා. ඒතර මගෙන් ඇහුවා සිංහල වලටද කැමති ප්‍රයිමරි වලටද කැමති කියලා. හරි උත්තරයක් දීලා යන්න කිව්වා. දැන් මේ දෙකටම යන්න බෑනේ. මම ඊට පස්සේ කිව්වා මම කැමති ප්‍රයිමරි වලට එහෙම කියලා. එච්චරයි ඒකෙදිත් මගෙන් ඇහුවේ. ඒ ටික තමයි මට තියෙන අත්දැකීම. දැන් මම ඔයාලට ඊළඟට දාන්නම් මගේ යාළුවන්ගේ අත්දැකීම්. එයාලා කියයි එයාලගේ විෂයට අනුව එයාලගේ මොනවද ඉන්ටර්විව් වලට ඇහුවේ කියලා. ශාරීරික අධ්‍යාපන පාඨමාලාවේ ඉන්ටර්විව් එක ගැන තමයි අද මට කියන්න තියෙන්නේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට දැන් ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් එකට අනුව දැන් මේ පෙන්ඩින් තාම තියෙන. ඒ වුණාට මම ආවේ ශාරීරික අධ්‍යාපන පාඨමාලාවේ. ඒතකොට මම කියන්න යන්නේ ඒක ඉන්ටර්විව් එක ගැන. ඉතින් අපිට තිබ්බේ ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය තමයි ඉන්ටර්විව් එක. ඉතින් ඉස්සෙල්ලාම අපිට ගේන්න කියලා තිබ්බ ලිපි ද්‍රව්‍ය ඔක්කොම අරගෙන ගිහිල්ලා අපි ඊළඟට අපේ ඒ ඔක්කොම චෙක් කරලා තමයි ගන්න. අම්මගේ තාත්තගේ ඩෙන්ටිටි, ඔයාගේ ඩෙන්ටිටි, ඔයාගේ උපැන්න සහතිකය, ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ශාරීරික අධ්‍යාපන පාඨමාලාවට ඔයාලා අයදුම් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ක්‍රීඩා සහතික තියෙන්න ඕනේ. ක්‍රීඩා සහතික නැත්තම් ඔයාලව එතනින් නිකම්ම කැපෙනවා. බොරු වැඩක් ඇත්තටම ඉන්ටර්විව් එකට යනවා කියන එක. එතකොට තව කියන්නේ ඉන්ටර්විව් එකේදී ඔයාලට එතකොට ඔයාලගේ බලන්නේ දැන් සර්ටිෆිකේට් බලනවා නම් ඕන්ලයින් ඒ කියන්නේ ඔයාලගේ උපරිම ලකුණු මට්ටම හම්බෙනවා නම් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මට්ටමෙම ඊට පස්සේ බලනවා නම් ඕන්ලයින් ඊළඟට ප්‍රොවින්ස් ඊළඟට තියෙනවා ඩිවිෂන් ඒ වගේ එක එක ඒවාට ඒ කියන්නේ පාසල් වල මේ හවුස් ස්පෝර්ට් මීට් තියෙනවනේ මේ ඉස්කෝලවල ඒවට ලකුණු ඇත්තටම ගොඩක් අඩුවෙන් හම්බෙන්නේ. එතකොට ක්‍රීඩා සහතික වලට අමතරව බලනවා විද්‍යාවට ඔයගොල්ලන්ගේ O levels මේ රිසල්ට් එක බලනවා. අනිවාර්යෙන් 100ක්වත් තව මේ තියෙන්න ඕනේ. ඊළඟට ගණන් බලනවා. සෞඛ්‍ය කියන විෂය ඔයගොල්ලෝ කරලා නැතත් කරලා තිබ්බොත් ඔයාලට ලකුණු 5ක් හම්බෙනවා. ඒ කියන්නේ ඔයාලට තියෙන A එකක් නම් ඔයාලට ලකුණු 5ම හම්බෙනවා. B එකක් නම් 4යි. ඒ වගේ ලකුණු අඩු වෙවි යන්නේ. කොහොම වුණත් විද්‍යාවට 100ක් නම් අනිවාර්යෙන් බලනවා. ඒ වගේම සෞඛ්‍ය කරලා තිබ්බත් නැතත් ඔයාලට ක්‍රීඩා සහතික වලින් ඔයාලට මේ පාඨමාලාවට එන්න පුළුවන්. ඔයාලගේ ඊළඟට සර්ටිෆිකේට් බලලා ඔයාලව දානවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකකට. ප්‍රැක්ටිකල් එකකදී එතන ලකුණු ඇඩ් වෙනවා ඔයාලට. ඒකෙදි තියෙන ඉස්සෙල්ලාම ඒගොල්ලෝ යම් විනාඩි ගාණක් කියනවා. ඒ විනාඩි ගාණට අනුව ඔයගොල්ලෝ වට දුවනවා. වට ප්‍රමාණය ඒගොල්ලෝ ගන්නවා. ඒ වගේමයි තව ඔයාලට ස්කොට් ගහන්න තියෙනවා. ඒ කියන්නේ බොයිස්ලට නම් මේ වෙනම තියෙනවා, ගර්ල්ස් වල වෙනම තියෙනවා.
එතකොට ඒ දෙකෙන් ලැබෙන ලකුණුයි සර්ටිෆිකේට් වල ලකුණු ඔයාලගේ මේ O level result එකෙන් බලන ඒ විෂයන් තුනේ ඒ ලකුණුයි එකතු කරලා තමයි මේ ඔයාලව මේ ඉන්ටර්විව් එකෙන් පාස් කරලා ඔයාලව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුළත් කරගන්නේ. එතකොට තියෙනවා දැනට අධ්‍යාපන විද්‍යාපීඨ 5ක් විතර තියෙනවා. ඌව තමයි කියන්නේ ඉස්සෙල්ලාම තියෙන්නේ. ඔයගේ තවත් විද්‍යාපීඨ ටිකක් තියෙනවා. එතකොට මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම සුබ පතනවා. ඔයාලත් අලුතෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලට ඔයාලට ඉක්මනටම එන්න ලැබෙන්න ඕනි කියලා. හායි කොහොමද ඉතින් ඔයගොල්ලන්ට? ඉතින් අපි ෆිල්ම් එකේ අලුත් මම රශ්මී මේ චමත්කා අරගෙන තිසේරා. ඉතින් අපි තුන්දෙනා ප්‍රයිමරි එඩියුකේෂන් එකේ තමයි ඉගෙන ගන්න. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලෝ අපේ ප්‍රශ්න වර්ගයක් අහලා දෙන්න අපේ ෆිල්ම් එකේ. ඔන්න අපි ඒවට උත්තර දෙන්න තමයි ආවේ. ඔයගොල්ලන්ට ලොකුම ගැටලුව තමයි ඉස්සෙල්ලා කරන විද්‍යාපීඨ තේරෙන්නේ නැද්ද කියන එක. ඉතින් අපිත් ලොකුවට දන්නේ නැහැ. හැබැයි අපි දන්න දේ තමයි ඔයගොල්ලන්ට කියන්න ආවේ. ඉතින් මම විද්‍යාපීඨ අහුනේ 1.29 ගාන. ඉතින් අපේ චමත්කාර මේ ඉස්සෙල්ලා කරන චමත්කා 1.4 2 ඉතින් ඔය විදිහට තමයි අපේ සෙට් කරට වුනේ. මම හම්බන්තර හැබැයි මේ දෙන්නම ගාලේ. ඉතින් ඔය විද්‍යාපීඨ එන්න අපිට මේ සුදුසුකම් වශයෙන් තිබුණේ අවම තිබෙන O level පට්ටම් බැලුවා අපේ. ඔය ගණිතයට 100ක් තියෙනවා. ගණිතයට 100ක් තියෙනවා. ඉතින් අපි මේ විද්‍යාපීඨයට ආවට පස්සේ එනකොට බයක් තිබුණා. හැබැයි අපි ඉන්ටර්විව් එක නේද? ඕගොල්ලෝ දැන් අපි ඉන්ටර්විව් එක ගැන කියනවා. මම ඉන්ටර්විව් එකකට නම් මම ගොඩක් බය වෙලා හිටියේ. ඉතින් මට අහ ප්‍රශ්න තමයි මේ ටීචින් වලට ගොඩක් ආසාවෙන්ද හිටියේ. කියන්නේ සුදුසුකම් මොනවද? ඔයා මොනවද කරන තියෙන කෝස් මොනවද? ඒව තමයි ගොඩක් දුරට මම ඉන්නේ කොහෙද? මොන පාසලට ගියේ? ඒ වගේ අපි බය නැතුව උත්තර දෙනවද? ඒ කියන්නේ චකිතයක් නැතුව ඉක්මනට උත්තර දෙන්න එක ඒ වගේ දේවල් අය අපිට සමහරක් අයට මේ ටීචර් කෙනෙක් ඉදිරි ගණන් කියලා තිබුණා. ඔව් මට ඒ අවස්ථාව හම්බුණා. මගේ ඉන්ටර්විව් එකට ගියා. ගණන් කිව්වා. ඒ වගේ පොඩි ප්‍රශ්න තමයි අහන්නේ. ලොකුවට බය වෙන්න දෙයක් නෑ. හැබැයි අපේ විනයත් ඇතුළේ තමයි අපි ඇඳුම් ඉඳලම සල්කිමත් වෙන්න ඕන. දාන සෙරිෆිකේට් කොණ්ඩේ ගොලිය ගහලා ලාන්ට එක ලස්සන පිළිවෙලට තියන්න ඕන. පුළුවන් තරම් පිළිවෙලට යන්න ඕන ඉන්ටර්විව්. ඇත්තටම ඔය චමත්කා අපිත් ඇත්තටම දැනන් ඉදියේ නෑ හරියටම එන්න ඕන විදිය. අපෙන් වෙච්ච අඩුපාඩු නැති වෙන තමයි අපි මේ දේවල් ඔයාලට කියන්නේ. ඒ විදියට එන එක ඇත්තටම හොඳයි. මොකද ඇතුළේ ඉන්න තියෙන්නේ ඒ විදියට තමයි. කියන්නේ එයාලට හොඳයි ඉන්ටර්විව් එක පාස් වෙන ලකුණු ගන්න. අනිත් එක සුදු සාඩියක් ගත්ත කියලා මේකක් වෙන්නේ නැහැ. ඇතුළේ දිගටම අදින්නේ සුදු සාඩිනේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි දන්න දේ තමයි ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් අපි මොන හරි දෙයක් කියුන්නේ නැත්නම් ඔයගොල්ලෝ නම් කමෙන්ට් එකක් දාන්න ෆිල්ම් අපිට කියලා. අපි ආයෙත් රිප්ලයි වීඩියෝ එකක් යවන්නම්. බයි. දැනට මම මේ සමාජ විද්‍යා පාඨමාලාවේ මේ පුහුණුවන ගුරුවරියක් විදිහට විද්‍යාපීඨේ ඉන්නේ. එතකොට මම A level කරේ 2021 අවුරුද්දේ. එතනදී මම A level කලා විෂය ධාරාවෙන් පෙනී සිටියා. එතකොට මම විෂයන් විදිහට කරේ දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, භූගෝල විද්‍යාව. එතනදී මට A සාමාර්ථ 2යි B සාමාර්ථයක් ආවේ. මගේ ඉසඩ් අගය 1.569යි. මම කැම්පස් ඇප්ලයි කරා. මට කැලණිය කැම්පස් එක තමයි ආවේ. ඒ වුණත් මගේ ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න. ඒ හින්දා මම ටිකක් කල් බලාගෙන ඉඳලා මේ විද්‍යාපීඨ ගැසට් එක දාපුවාම විද්‍යාපීඨ ඇප්ලයි කරා. මම කැම්පස් ඇප්ලයි කරාට මම කැම්පස් මේ කෝස් එකේ රෙජිස්ටර් වුණේ නැහැ. ඒ හින්දා මට විද්‍යාපීඨ ඇප්ලයි කරලා ඉන්ටර්විව් එකේදී කිසිම ගැටලුවක් වුණේ නැහැ. එතකොට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මට මේ මාව තේරිලා තිබුණා ඉන්ටර්විව් එකට. ඊට පස්සේ මම ඉන්ටර්විව් එකට ඇත්තටම ටිකක් බයෙන් තමයි ආවේ. මොනවා අහයිද ඒ වගේ ප්‍රශ්න ගොඩක් මගේ හිතේ තිබුණා. මේ ඊට පස්සේ මම ඉන්ටර්විව් එකට ඇත්තටම සාර්ථකව මුහුණ දුන්නා. මේ එතනදී මගෙන් වෙනත් කිසිම බාහිර ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. අපේ මේ A level, O level certificate ඒව තමයි මේ බැලුවේ. වෙනත් certificate වර්ග ඒ කිසිම දෙයක් බැලුවේ නැහැ. එතකොට ඒ ලියකියවිල්ලේ නීත්‍යානුකූලභාවය සහ එතකොට මේ කැම්පස් රෙජිස්ටර් වුණාද කියන එක විතරයි අපෙන් ඇහුවේ. හායි ඔන්න ඔයාලා අහපු ප්‍රශ්න වලට ෆිල්මිගේ වීඩියෝ එකට රිප්ලයි එකක් අරගෙන තමයි අපි මේ ආවේ. ඉතින් අපි ගෘහාර්ථික විද්‍යා පාඨමාලාවේ දැනට විද්‍යාපීඨය තුල අධ්‍යාපනය ලබන ගුරු ශික්ෂණලාභීන්. ඉතින් ඉන්ටර්විව් එකට එනකොට කොහොමද ඔයාලා එන්න ඕනි කියලා තමයි අපි අද ඔයාලට පොඩ්ඩක් කියන්න යන්නේ. මුලින්ම ඔයාලා අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකට එනකොට ඒකට අවශ්‍ය ලියකියවිලි ඒ ටික අනිවාර්යයෙන්ම හදාගෙන ඉන්න. ඔයාලගේ ස්කූල් ලීවිං සර්ටිෆිකේට් එක ඒ දේවල් ඔක්කොම හදාගෙන ඉන්න.
ඊට පස්සේ ඔයාලට තව ඊට අමතරව ඉන්ටර්විව් එකට ගේන්න කියලා ලියකියවි වගේක් දෙයි. ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම හරියට පිළිවෙලට හදාගෙන ඉන්න. මොකද අනිවාර්යයෙන්ම මේ ලියකියවි ටික පිළිවෙලටම හදාගෙන ඉන්න. ඒ වගේම තමයි ඔයාලගේ බාරකාරයෙක්ගේ ID එකක් ඔයාලා එනකොට ඔයාලගේ බාරකාරයාගේ ID එක අනිවාර්යයෙන්ම කොපි එකක් හරි නෑ ID එක ඕනේ. මොකද මේ අර ඡන්ද නාමලේඛනයේ ඒක බලනවා. ඒ නිසා ID එක අනිවාර්යෙන් අරගෙන ඉන්න මතක් කරලා. අඳින ඇඳුම ගත්තහන් පස්සේ පිළිවෙලට ඔයාලා ඇඳගෙන එන්න මේ ගෘහාර්ථික විද්‍යා පාඨමාලාවල්නේ. ඉතින් විශේෂයෙන්ම බලනවා හෝම් සයන්ස් ටීචර්ස්ලා වෙන්න ඉන්න අයනේ. ඒ නිසා සාරිය උනත් අඳිනකොට පිළිවෙලට ඇඳගෙන එන්න. කොණ්ඩේ පිළිවෙලට තෙල් දාලා පීරගෙන බන් එක අරගෙන හොඳට බෙල්ලට වෙන්න කොණ්ඩේ දැන්දලා හොඳ පිළිවෙලට නෙට් එකක් දාලා පිළිවෙලට එන්න. ගොඩක් ආභරණ වගේ දේවල් කියන්නේ ඇක්සසරිස් නම් පාවිච්චි කරන්න එපා. වොච් එකක් හරි පොඩි මාලයක් වගේ දේවල් පාවිච්චි කරලා තමයි. ඊට අමතරව වැඩි දේවල් පාවිච්චි කරන්න එපා. ඉන්ටර්විව් අහන ප්‍රශ්න තියෙනවා. ඉන්ටර්විව් එකේදීත් ඉන්න ලෙක්චර්ස්ලා තමයි අපේ මේ ඉන්ටර්විව් බෝඩ් එකටත් ඉන්නේ. ඉතින් සමහර විට ඔයාලගෙන් අහන්න පුළුවන් ඇයි ඔයාලා ගුරුවරයෙක් වෙන්න කැමති? මොකටද ඔයාලා මේ විෂය ධාරාව තෝරගත්තේ? එතකොට ඔයාලගේ කැමැත්ත අනුවද මේ විෂය ධාරාව තෝරගත්තේ? ඒ වගේ දේවල් වැඩි ඉස්සත් තියෙන ළමයින් අහන්න පුළුවන් ඇයි කැම්පස් ගියේ නැත්තේ කියලා. නැත්තේ ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලගේ අනාගතයේ බලාපොරොත්තු අනුව තමයි ඔයාලා ගුරුවරයෙක් වෙන්න තියෙන කැමැත්ත අනුව තමයි විද්‍යාපීඨයට ඉතින් මේ ඇතුල් වෙන්න බලාගෙන ඉන්නේ කියලා. ඊට අමතරව ඔයගොල්ලන්ට සමහර විට අවස්ථාවක් හම්බ වෙයි උගන්වන්න. ඒ වගේ අවස්ථාවකුත් වෙන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම අවස්ථාවක් ආවේ නැහැ. මට ආවෙත් නැහැ. ඊට පස්සේ ඒ වගේම තමයි ඔයාලට පුරප්පාඩු අනුව තමයි ගොඩක් වෙලාවට ඔයාලට ඉන්ටර්විව් කෝල් කරන්නේ. ඊට පස්සේ ඔයාලා මේකට තෝරගන්නවා නම් තෝරගන්න ඒ වගේ. සමහර විට ජාතික මට්ටමින් ඔයාලා මේකට තේරෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා දිස්ත්‍රික් මට්ටමින් තෝරගන්න පුළුවන්. දිස්ත්‍රික් මට්ටමින් ඔයගොල්ලන්ගේ පුරප්පාඩු තියෙනවා නම් ඔයාලා දිස්ත්‍රික් මට්ටමින් තෝරගන්න පුළුවන්. මම දිස්ත්‍රික් මට්ටමින් තෝරගත්තේ කියලා. මම කොළඹ දිස්ත්‍රික්කේ තෝරගත්තේ. හැබැයි අපේ ජාතික මට්ටමින් තෝරගත්ත ශික්ෂණලාභීන්වෝ ඉන්නවා. දැන් අහනවානේ දැන් කෝස් එක පිළිබඳව කෝස් එක ගත්තොත් මේක නේවාසික පාඨමාලාවක්. ඔයාලට හොස්ටල් එකේ නැවතිලා ඉඳලා එහෙම තමයි ඔයාලට මේක කරගෙන යන්න. අලුත් අත්දැකීමක්. ඇත්තටම මටත් ලොකු අත්දැකීමක් වුණා ඒක. ඉන්ටර්විව් එකේදී ඉතින් කතා කරන්න තියෙන්නේ මේ වගේ දේවල් තමයි. අනිවාර්යයෙන්ම ඒ දීලා තියෙන ලියකියවි පිළිවෙලට හදාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට ආර්ථික විද්‍යාව කිව්වහම දැන් ගොඩක් අය අහනවා හෝම් සයන්ස් කරන්න ඕනද ඕලෙවල් කියලා. ඒකත් මෙයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැති මම හිතනවා. අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ හෝම් සයන්ස් ඕලෙවල් වලට ඔයාලා නොකර හිටියා කියන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ලෙවල් වලට අනිවාර්යයෙන්ම ඔයාලා හෝම් සයන්ස් විෂය ධාරාව කරලා තියෙන්න ඕනේ. කියන්නේ ගෘහාර්ථික විද්‍යාව විෂය මාලාව කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අපිට ආරංචියක් තියෙනවා දැන් අපේ බැච් එක හෝම් සයන්ස් අඩු නිසා සාමාන්‍ය අපේ බැච් එකේ 18 සැරේ ඉන්නේ අපේ 19ක් නිසා ලබන සැරේ බැච් එක වැඩි වෙන්න පුළුවන්. අපිට මොකද අපිට කලින් බැච් එකේ ගොඩක් පිරිසක් ඉන්නවා. සීනියර්ස්ලා අපේ ඉන්නවා 80ක් විතර ඉන්නවා. ඒ වගේ පිරිසක් ඉන්නවා. එතකොට ඒ වගේ ප්‍රමාණයක්ම ගන්න සමහර විට මේ පාර හෝම් සයන්ස් පාඨමාලාවට ගෘහාර්ථික විද්‍යා පාඨමාලාවට තෝරගන්න පිරිස වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ බලාපොරොත්තු අතාරින්න එපා. අනිවාර්යයෙන්ම මේ try කරන්න ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලා ඔයාලගේ මේ පාඨමාලාවන් තෝරගන්න. හෝම් සයන්ස් කරා කියලා හෝම් සයන්ස් විතරක් ගහන්න එපා. හෝම් සයන්ස් විතරක් නෙමෙයි තමන් කැමති නැහැ. සිංහල කරා නම් ඒ වගේම මොනවාද සමාජ විද්‍යාව කරා නම් ඒ කියන්නේ සෝසෝ පුරවැසි කරලා තියෙනවනම් ඔයාලට කැමති නම් දාන්න පුළුවන් සෝසෝ ඒ වගේම සිංහල ඕන දෙයක්. එතකොට හැබැයි ඔයා කැමති විෂයට ඉස්සරහම දාන්න. එතකොට පුළුවන් මේ ඉස්ලාම ඒ කියන්නේ කැමති විෂයට දැම්මහම ඔයාලට වැඩි ඉඩකඩක් තියෙනවා ඒ විෂයට යන්න. එතකොට ඉතින් ඒ විෂයත් එක්ක ඔයාලට ඉදිරියට ලස්සනට වැඩි කරන්න පුළුවන්. නැත්නම් අකමැති විෂයක් හම්බුනාට පස්සේ අර කරගෙන යන්න අමාරුයිනේ. ඇවිල්ලා බලන්න. ඇත්තටම මේක හොඳ අත්දැකීමක්. තව පොඩි ටික එකක් කියන්නම් ඔයාලට. ඔයාලා මෙහෙට එනකොට පොඩ්ඩක් ඔයාලා විද්‍යාපීඨයකට එනකොට විද්‍යාපීඨ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා එන්න. ඒක ඔයාලට වාසියක් වෙයි අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා. විද්‍යාපීඨයට ආවොත් අපි බලාගෙන ඉන්නම් ඔයාලව හම්බ වෙන්න ගොඩක් ආදරෙන් පිළිගන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා. බයි.
මගේ යාළුවෝ හැමෝම යාළුවට ගොඩාක් වැඩ තියෙද්දි තමයි ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගෙනාවේ. හැමෝට ගොඩාක්ම ළඟයි දවස් 30ක් විතර. ඊට පස්සේ බ්ලොග් ඩිෂන් ඒ කියන්නේ උගන්නන්න යන්නත් තියෙනවා. ඒ වැඩ ගොඩාක් තියෙද්දි තමයි ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යාළුවා වෙනුවෙන්. ඔයාලට තව මීටත් වඩා ප්‍රශ්න තියෙනවා නම් අපිට වීඩියෝ එකක් අදින් කමෙන්ට් කරන්න. එයාලගෙන් අහලා මම ඔයාලට උත්තර දෙන්නම්. ඇත්තටම ගොඩාක් ස්තුතියි මට උදව් කරපු යාළුවන්ට. යාළුවා වැඩ ගොඩාක් තියාගෙන තමයි මට මේ වැඩේ කියපු ගමන්ම කරන්න කැමති වුණේ. හරි දැන් ඔයාලා වීඩියෝ එකෙන් දකින්න ඇතිනේ යාළුවෝ කොහොමද ඉන්ටර්විව් එකට සම්බන්ධ වුණේ යාළුවගෙන් මොනවද අහපු ප්‍රශ්න කියලා. මට ওই විෂයන් හතරට විතරයි ඔයාලට අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. මොකද මගේ අපේ සබ්ජෙක්ට් හතරක විතරයි මේ මං ඉන්නේ විද්‍යාපීඨේ තියෙන්නේ. ඒතකොට ඉතින් යාළුවෝ ඉන්නේ හතරක විතරයි. එතකොට ඉන්ටර්විව් එකේදී පොදුවේ ඉතින් හැමෝගෙම අහන ප්‍රශ්න කියන්නේ ඔයාලගෙන් එහෙම විශේෂයෙන් කියලා අහන්නේ. සමහරුන්ට පොඩක් උගන්වලා පෙන්නන්න කියනවා. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඔයාලා ඒවට ලෑස්ති වෙලා යන්න. එතකොට ඔයාලා ඇප්ලයි කරද්දී තව ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොහොමද ඇප්ලයි කරන්නේ කොහොමද විෂයන් ඉල්ලන්නේ. ඔයාලා ඇප්ලයි කරද්දී ඉස්සෙල්ලම බලන්න මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී දාන්නම්. පුරප්පාඩු ඔයාලගේ දිස්ත්‍රික්කයට තියෙන පුරප්පාඩු බලලා ඔයාලා ඇප්ලයි කරන්න. දැන් ගැසට් එක ආවට පස්සේ ඔයාලා ගැසට් එක හොඳට කලබල නොවී දෙතුන් පාරක් කියවන්න. හොඳට කියවන්න. දැන් ඔයාලා තෝරගන්න කෝස් එක ගත්තොත් ඒකෙදි ඔයාගෙන් අහලා තියෙන සුදුසුකම් මොනවද හොඳට කියවන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයාට සුදුසුකම් ඔක්කොම තිබිලා ඔයා ඇප්ලයි කරා කියලා. සමහර විට ඔයාට ඔයාගේ දිස්ත්‍රික්කයෙන් එකට පුරප්පාඩුවක් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට විද්‍යාපීඨ ඉන්ටර්විව් වෙන්නේ නැහැනේ. ඒක නිසා ඔයාලා අඩු රිසල්ට් එකක් තිබුණත් හොඳට ඔයාලට සුදුසුකම් තියෙනවද මේකට අපේ දිස්ත්‍රික්කයෙන් පුරප්පාඩු කොච්චර තියෙනවද කියලා බලලා ඇප්ලයි කරන්න. ඔයාලට විෂයන් 3ක් ඉල්ලන්න පුළුවන්. ඔයාලා වැඩිපුරම ඒ කියන්නේ මට මේක આવොත් හොඳයි කියලා වැඩිපුරම හිතන පළවෙනි කැමැත්ත ඉස්සෙල්ලා ඊට පස්සේ තව දෙකක් ඉල්ලන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයා කැමති සිංහල වලට හැබැයි ඔයාගේ ඉස්සර් දෙක ගොඩක් අඩුයි පුරප්පාඩු ගන්නෙත් ඔයාගේ දිස්ත්‍රික්කයෙන් දෙන්නෙක් විතර. ඒකට ඔයා අහුවෙන්නේ නැහැ කියලා ඔයාට තේරෙනවනේ ඔයාට වඩා වැඩි ඉස්සර් දෙක ළමයි දෙන්නෙක් ගන්නවා. ඒක නිසා ඔයා හොඳට බලලා පුරප්පාඩු ගොඩක් තියෙන ඒ වගේ ගැළපෙන එකකට ඇප්ලයි කරන්න. ඔයාලගේ O level රිසල්ට් එකත් බලපානවනේ සමහර වෙලට දැන් ප්‍රයිමරි වලට වගේ O level වල ඔයාලගේ ගණන් ඉංග්‍රීසි වගේ විෂයන් බලනවා. ඒක නිසා ඔයාලා එහෙම බලලා ඇප්ලයි කරන්න. එතකොට ඉස්සර් දෙකත් අර මං කිව්වා වගේ සාපේක්ෂයි ඔයාලගේ විෂයට අනුව. ඉන්ටර්විව් එකේදී දැන් ඔය බෝඩ් එකේ ලියලා පෙන්නන්න කියනවා සින්දු කියන්න කියනවා. ඒ වගේ දේවල් ඔයාලට ඉන්ටර්විව් එක පටන් ගත්තට පස්සේ ඔයාලගේ ගියපු යාළුවන්ගෙන් සමාජ මාධ්‍ය හරහා ගොඩාක් ඔයාලට ඒ තොරතුරු ඉල්ල ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා බය වෙන්න එපා ඉන්ටර්විව් එකට කියලා විශේෂයෙන්. ඇත්තටම එහෙම මට නම් උගන්වන්න කිව්වෙත් නෑ. හැබැයි අපි සමහර යාළුවන්ට කියලා තිබුණා උගන්වන්න කියලා. ඒ වගේ දේවල් තියෙනවා. ඒවා ආරංචි වෙනවා. ඔයාලා ඒක නිසා ඒවට බය වෙන්න යන්න එපා. එතකොට විද්‍යාපීඨ කීයක් තියෙනවද කියලා ප්‍රශ්න අහලා තිබුණා. විද්‍යාපීඨ 19ක් තියෙනවා. හැම විද්‍යාපීඨෙම හැම කෝස් එකම නෑ. ඔයාලා දැන් ගෘහ විද්‍යාව ගත්තොත් ඒව තියෙන්නේ විද්‍යාපීඨ 19ටම එකකයි. එතකොට සමාජ විද්‍යාව දෙකක වගේ එකත් ප්‍රධානම එක විද්‍යාපීඨයක. එතකොට ටෙක් වලට තියෙන එකයි. සිංහල පේරාදෙනිය සහ තව දෙක තුනක තියෙනවා මම දන්න විදියට. ඒක නිසා ඔයාලා මේ තියෙන සබ්ජෙක්ට් අනුව බය නැතුව ඇප්ලයි කරන්න. මට ඔයාලට කියන්න තියෙන ඉතින් ගැසට් එක හොඳට කියලා ඇප්ලිකේෂන් එක දාන්න යද්දිත් ඔයාලා ඇප්ලිකේෂන් එක ඒ කියන්නේ තනියම පුරවන්න යනවට වඩා ඒක පුහුණු. ඒ කියන්නේ කලින් අවුරුදු වල පුරවපු සමහර කමියුනිකේෂන් තියෙනවා සමහර සල්ලි වලට පුරවලා දෙනවනේ. ඒ වගේ හොඳ පුරුදු තැනකින් දාගන්න. මොකද ඒක වැරදුනොත් ඔයාලට ඔක්කොම ඉවරයි ඉන්ටර්විව් වෙන්නෙත් නෑනේ. ඊට පස්සේ ඔයාලා ඒකට දෙන නම්බර් එක වෙනස් කරන්න එපා. ඔයාලට ඒ නම්බර් එක හරහා තමයි දැනුම් දෙන්නේ. ඔයාලා ඉන්ටර්විව් තේරුණාද? ඔයාලා විද්‍යාපීඨ සිලෙක්ට් වුණාද? ඒ හැමදේම. ඒක නිසා නම්බර් එක වෙනස් කරන්න එපා. තව දෙයක් ඔයාලා ඔය පුරවන ඇප්ලිකේෂන් එක ෆොටෝකොපියක් අරගෙන ඔයාලා ළඟ තියාගන්න. ඒක ඔයාලගෙන් බලනවා. මම හිතන්නේ ඉන්ටර්විව් එකටත් බලනවාද කොහෙද. ඒක නිසා ඔයාලා ඒක ෆොටෝකොපි කරලා තියාගන්න. ওই ටික තමයි දැන් ඔයාලා ගොඩාක් අහලා තිබුණ මගෙන් ප්‍රශ්න වලට තියෙන්නේ. දැන් මේ වීඩියෝ එක ඔයාලා හොඳට බලලා මුලින් ඉඳලා ඔයාලට ඒ කියන්නේ තව මම මේ කිව්ව දේවල් වලටත් අමතරව තවත් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න මම ඔයාලට උත්තර දෙන්නම්. කලබල වෙන්න එපා. දැන් ගැසට් එක ආවට පස්සේ හිමීට ඔයාලා පුරවලා ඔයාලගේ කලබල වෙන්නේ නැතුව හරි විස්තර ටික හරියට දාලා පුරවන්න. ඉන්ටර්විව් යද්දි මොනවද අරන් යන්න ඕන, ඊට පස්සේ ඉන්ටර්විව් එකේදී මොනවද තව බලන්න, මේ වගේ ගොඩක් දේවල් මම ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකින් කියන්නම්. දැනට ඔයාලා ගැසට් එක ගැන ඇලර්ට් එකේ ඉන්න. ඉක්මනට ගැසට් එක ඒවි. ඔයාලට ඇප්ලිකේෂන් එක ආපු නිසා ඉතින් මේ තියෙන්නේ ගිය අවුරුද්ද ගැසට් එකේ ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවේ ඒ වගේ විවිධ විෂයන් තිබුණු මේ
අර විද්‍යාපීඨයන් ගැන. ඒ කියන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් විද්‍යාව තියෙන මොන විද්‍යාපීඨයේද? ඒ කියන්නේ හින්දු ධර්මයේ තියෙන මොන විද්‍යාපීඨයේද? ඒ වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එකේ මේ පොඩි රෙකෝඩ් එකක් විදියට දාලා තියෙන්නේ. මේක අපේ ගැසට් එක. ඔයාලගේ ගැසට් එක ආවට පස්සේ මේ විදියට බලන්නේ මේ දේවල් ගැන. හැම ඒ කියන්නේ ගොඩක් විදිහට මේක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඔයාලා බලන්න වෙනස් වුණොත් කියලා ඔයාලගේ ගැසට් එක. එතකොට මේ තියෙන්නේ ඔය අපි ගද්දී මාතර දිස්ත්‍රික්කයේ මෙච්චර පුරප්පාඩු සංඛ්‍යාවක් තිබුණා මේ එහෙම කියලා ඒක තමයි ඒ තියෙන්නේ පුරප්පාඩු සංඛ්‍යාව ගැන ඔයාලා ඒකත් අවධානය යොමු කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔයාලගේ හීන හැබෑ වෙන විද්‍යාපීඨ යන්න පුළුවන් වෙන්න කියලා. ඉස්සරහ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.